මේ තියෙන්නේ අපේ මයික්‍රෝෆයිනන්ස් සිස්ටම් එක තවත් සිස්ටම් එකක්. එතකොට මේකේදී දැන් ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ අපේ බේසික් සිස්ටම් එක. ඒකේ තනියෙන් කරගෙන යන කෙනෙක්ට උනත් ඇප් එකකින් පුළුවන් ලෝන් එක ක්‍රියේට් කරලා කලෙක්ෂන් ටික එකතු කරගෙන වැඩ ටික කරගෙන යන්න. එතකොට මේ සිස්ටම් එකේදී ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. මේකේ ලෝන් එකක් ලෝන් ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි ක්‍රියේට් කරන්නේ. එතකොට ලෝන් ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන්. ලෝන් ප්‍රොඩක්ට් එක හදාගෙන ඒ ප්‍රොඩක්ට් එකකින් තමයි ලෝන් එක ඉස්සරහට කන්ටිනියු වෙන්නේ. කස්ටමර්ත් අපි වෙනම ක්‍රියේට් කරනවනේ කස්ටමර් ඩීටේල්ස් ටිකක් තියෙනවා. බැලුවොත් කස්ටමර් එක මේ විදිහට තමයි එන්නේ. එයාගේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර් ඩීටේල්ස් බේසික් ඩීටේල්ස් ටිකක් තියෙනවා. කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා. වර්ක් ඩීටේල්ස් තියෙනවා. ඒ වගේම එයාගේ සිග්නේචර් එක, ඩෙන්ටිටි ෆොටෝස්, කරන්ට් බිල් ඒ ඩීටේල්ස් ටික දාගන්න පුළුවන්. එයාගේ ලොකේෂන් එක මේ විදිහට දාගන්න පුළුවන්. ලොකේෂන් එඩ් කරපුවාම මේක view කරලා බලන්නත් පුළුවන්. කස්ටමර්ගේ ඩීටේල්ස් ඔය විදිහට තමයි වටින්නේ. එතකොට මේකේ අපි මේ කස්ටමර් සයින් කරනවා කවුරු හරි ඔෆිස් කෙනෙක්ට. එතකොට එයාට රිකවරි රූට් එකක් දාන්න පුළුවන්. ඒ රිකවරි රූට් එක මෙතනින් අපිට ඇඩ් කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගියොත් ලෝන් ප්‍රොඩක්ට් එකට. ලෝන් ප්‍රොඩක්ට් එකේදී අපිට එයාගේ රේට් එක, ප්‍රොඩක්ට් නේම් එක, ඊට පස්සේ ඉන්ස්ටෝල්මන්ට් මොන මෙතඩ් එකකින් ඉන්ස්ටෝල්මන්ට් යන්න ඕනේ, මන්ත්ලිද, වීක්ලිද, ඩේලිද ඒ විදිහට දාගන්න පුළුවන්. මෙතන තියෙනවා ඉන්ස්ටෝල්මන්ට් පීරියඩ් එක කොහොමද වැටෙන්නේ ඕන කියලා. ඊට පස්සේ රිමාර්ක් එකක් දාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකට. මේ ටික තමයි මේ සිස්ටම් එකේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකේ. එතකොට අපි ලෝන් එකක් ක්‍රියේට් කරනකොට ලෝන් ඇප්ලිකේෂන් එක ඉස්සෙල්ලාම ක්‍රියේට් කරනවා. ලෝන් ඇප්ලිකේෂන් එකේදී කස්ටමර් සිලෙක්ට් කරලා ඊට පස්සේ රිකවරි ඔෆිසර් කෙනෙක් සිලෙක්ට් කරනවා මේ ලෝන් එකට කවුද කලෙක්ෂන් යන්න ඕන කියලා. ඊට පස්සේ ලෝන් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා මෙතන ඩීටේල්ස් ටික ෆිල් වෙනවා. ඊට පස්සේ එයා රික්වෙස්ට් කරපු amount එක අපිට මෙතන දාගන්න පුළුවන්. රික්වෙස්ට් amount එක ලෝන් එක අප්‍රූව් වෙනකොට සමහරට වෙනස් වෙන්නත් පුළුවන්. ඒක එහෙම වුණොත් අප්‍රූවල් එකේදී අපිට අලුත් මේක දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඩීටේල්ස් ටික යනවා. ගැරන්ටර්ස්ලා දෙන්නෙක් දාගන්න පුළුවන්. එයාලගේ ඩීටේල්ස් මේ විදිහට එනවා. ඊට පස්සේ වෙරිෆිකේෂන් එකට කවුරු හරි ඔෆිස් එකේ කියන්නේ යූසර් කෙනෙක් සිලෙක්ට් කරලා දෙන්න ඕනේ කාටද වෙරිෆයි කරන්න පුළුවන් කියලා. ඒතර වෙරිෆිකේෂන් එකට එයාට දාලා send for verification දුන්නාම මේ ලෝන් ඇප්ලිකේෂන් එක ඒ අදාළ යූසර්ගේ මෙතන තියෙන ලිස්ට් එකේ ලෝන් ඇප්ලිකේෂන් වෙරිෆිකේෂන් කියන සෙක්ෂන් එකට එනවා. මෙතන දැන් මොකුත් නැහැ ඔක්කොම වෙරිෆයි වෙලා තියෙන නිසා ඉතින් අපි ඊට පස්සේ ඒක වෙරිෆයි කරලා ඕකේ මේ යවන්න පුළුවන් අප්‍රූවල් එකට. අප්‍රූවල් එකට යවනවාම මෙතන ලෝන් ඇප්ලිකේෂන් එකේ ලෝන් ඇප්ලිකේෂන් අප්‍රූවල් කියන එකට එනවා. මෙතනදී අප්‍රූවල් කරන්න පුළුවන්. මට දැන් ලෝන් එකක් නැහැ මේකේ පෙන්නන්න. ලයිව් දුන සිස්ටම් එක නිසා මට ඩේටා දාන්න බෑ. ඊට පස්සේ මෙතනදී ලෝන් ඇප්ලිකේෂන් එක අප්‍රූව් වෙනවා. රිජෙක්ට් කරොත් අපව මේ ෆ්ලෝ එකේ මුලටම යනවා. ගිහලා අයි මුල ඉඳන් එන්න ඕනේ. අප්‍රූව් වුණාට පස්සේ ලෝන් එකක් ක්‍රියේට් වෙනවා. අපි මෙතනින් ගියොත් ලෝන් වීව් එකට ගියොත් මේ තියෙන ලෝන් ක්‍රියේට් වෙච්ච ලෝන් ටික ඒතර මේ කම්ප්ලීට් වෙච්ච පෙන්නනවා. සහ මේකේ පර්ෆෝමන්ස් යන ඒවාත් ඇති. ඒක බලා ගන්නත් පුළුවන්. හරි. ලෝන් එක කම්ප්ලීට් ලෝන් එක ක්‍රියේට් වුණාට පස්සේ ලෝන් එක තියෙන්නේ ඒ සල්ලි ටික අපි රිලීස් කරලා නැති නිසා ලෝන් ඩිස්බර්ස්මන්ට් එකට එනවා ලෝන් එකේ සල්ලි රිලීස් කරන්න. මෙතන ලෝන් ඩිස්බර්ස් කරාට පස්සේ ඒක ඩිස්බර්ස් කරනකොට අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. කස්ටමර් ඔෆිස් එකට ඇවිල්ලා සල්ලි ගන්නවා වෙන්නත් පුළුවන් නැත්නම් ඔෆිස් කෙනෙක් අතේ කස්ටමර්ට සල්ලි ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම වුණත් එතක මම කොයි විදිහටද යන්නේ කාටද සල්ලි යවන්නේ කියලා දාන්න පුළුවන්. දාලා මේ ඩිස්බර්ස් කරාට පස්සේ අපේ ඔෆිස් කෙනෙක් අතේ සල්ලි යවනවා ඒක මේ අපි වෙරිෆයි කරගත්තට පස්සේ ක්ලයන්ට් සල්ලි ටික හම්බ වුණා කියලා මෙතන තියෙනවා ලෝන් එකේ කෑෂ් රිසීව්ඩ් කන්ෆර්මේෂන් එකක්. එතනින් කන්ෆර්ම් කරාම තමයි ලෝන් එක පර්ෆෝමින් ලෙවල් එකට ඇවිල්ලා ඉස්සරහට යන්නේ. එතකොට මේකෙදිත් ලෝන් එකේ ෂෙඩියුල් එකක් හැදෙනවා ලෝන් එක ක්‍රියේට් වෙද්දී. අපිට මෙතනින් ලෝන් එකක් ගත්තොත් බලා ගන්න පුළුවන්.
මෙතන ලෝන් ෂෙඩියුල් එක view කරගන්න පුළුවන්. මේක performance ලෝන් එක නිසා මෙතන ෂෙඩියුල් එකේ ඉතුරුලා තියෙන තව ගෙවන්න. හරි. මෙතන ලෝන් ඇප්ලිකේෂන් එකේ ඩීටේල්ස් ටිකක් view කරගන්න පුළුවන්. කස්ටමර් ඩීටේල්ස් ටිකක් වෙනම view කරන්න පුළුවන්. අපිට ඩිෆෝල්ට් පෙන්නන්නේ සමර් එකක් විදිහට මේ ඩීටේල්ස් ටික. ඊට පස්සේ මේකේ රිකවරි පැත්තට ගියොත් මෙතන රිකවරි කරන්න තියෙන දැන් හරි. මෙතන ලෝන්ස් ටික එනවා මොනවද යට රිකවරි ගන්න තියෙන්නේ කියලා. මෙතන තියෙනවා උඩ සමරි එකක් තියෙනවා අගේ රිකවරි කොහොමද උනේ කියන එක. කියන්නේ කොතර ප්‍රමාණයක් කියන්නේ charges විදිහට ගත්තද ලෝන් charges කීයක් ගත්තද එතකොට ඉන්ස්ටෝල්මන්ට් එකෙන් කොච්චර ගත්තද එතකොට total collection එක කීයද කියලා මෙතන පෙන්නනවා. මේ දවසේ collection එක තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන මේකේ අපි ડોකියුමන්ට් charge වෙනම collect කරන්න පුළුවන් සහ ඉන්ස්ටෝල්මන්ට් එක වෙනම collect කරන්න පුළුවන්. මේ විදිහට details ටිකක් එනවා. මේක මොබයිල් responsive වෙන්න හදලා තියෙන්නේ. එතකොට අපිට මොබයිල් ෆෝන් එකේදීත් මේක use කරගන්න පුළුවන් ගැටලුවක් නැතුව. ඊට පස්සේ reports වලට ගියොත් මේ විදිහට weekly payment report ගන්න පුළුවන්, disbursement report තියෙනවා, loan transaction report තියෙනවා, interest profit report තියෙනවා, collection report තියෙනවා, daily collection report තියෙනවා. මේකේ user privileges කොහොමද customers කරගන්නත් පුළුවන්. ඒ ටික මම දෙන්නේ කතා කරන්නේ නැහැ. ඔය ටික තමයි කතා කරන්න දෙන්නේ. additionally තියෙනවා moratorium එක. මේකෙදී නිවාඩු දවස් තියෙන ඒවා system එකේ mark කරන්න පුළුවන්. එතකොට schedule එක shift වෙනවා ඊළඟ දවසට. හරි. මේ තමයි අපේ ඊළඟ micro finance system එක. එතකොට අපි තව අලුතෙන් system එක develop කරගෙන යනවා. ඒක මීට වඩා ඉස්සරහ level එකකට තමයි වෙන්නේ.